ඉතින් අද වීඩියෝෙන් අරන් ආවේ ෆොටෝ එඩිටිං ගැන ඉගෙන ගන්න කැමති ඔයාට කොහොමද බේසිකලි Lightroom application එක කරා කොහොමද බේසිකලි ෆොටෝ එකක් එඩිට් කරගන්නේ කියලා ඉතින් මේ වීඩියෝ එක කතා කරනවා. ඉතින් මේ වීඩියෝ එකේදී ෆොටෝ එකක් කියන්නේ තියෙනවා වගේ කොහොමද ඒකේ කලර්ස් වෙනස් කරගන්නේ. එතකොට මේකේ ලයිට්ස් ටික කොහොමද වෙනස් කරගන්නේ කියලා හැම දෙයක්ම මේ වීඩියෝ එකේ කතා කරනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යම් වීඩියෝ එකට යන්න කලින් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒත් එක්කම channel එක තාම subscribe කරන්න දැම්ම subscribe කරන්න ගිල්ලෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යම් වීඩියෝ එකට. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕන Play Store එකකින් සර්ච් කරගන්න Lightroom කියලා. ඊට පස්සේ මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට අප්කෝම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් නම් පෙන්වන්න නැති වෙයි. ඔයා පළවෙනි වතාවට මේකේ ඩවුන්ලෝඩ් කරගත්තොත්. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන තියෙනවා gallery icon එක. මෙන්න මේ තියෙන මෙතන. ඒක උඩ එකපාරක් ඔයාලා ක්ලික් කරගන්න ඕනි. ඉතින් ඒක ක්ලික් කරගෙන ඔයාට gallery එකට ගිහිල්ලා ඔයාට අවශ්‍ය කරන ෆොටෝ එක මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මට දැන් ඒක අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මෙතනින් ෆොටෝ එක කරගන්න ඕනේ නැහැ. මං ගාව ෆොටෝස් තියෙනවා. ඉතින් මම මෙතනින් ඔයාලට කැමති එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතෙන් එකක් සිලෙක්ට් කරගෙන තියෙනවා. ඉතින් ඒක මේ විදිහට වැටෙනවා. ඔයාලා ඉතින් සිලෙක්ට් කරගත්තට පස්සේ. ඉතින් මේක තමයි ඔරිජිනල් ෆොටෝ. ඉතින් අද මේක තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මෙතන edits වලට ගිහලා මෙතන මේ lights වලට ගියාට පස්සේ මෙන්න මේ වගේ ටිකක් බලා ගන්න පුළුවන්. ඒකේ උඩින් මේකේ අපිට මේකේ exposure එක අපිට වෙනස් කරගන්න පුළුවන් ෆොටෝ එකේ. ඉතින් මේක මම ටිකක් අඩු කරගන්නම්. ඉතින් ඔයාගේ ෆොටෝ එකට අනුව බල කරන්නේ මේක අඩු කරොත්ද ලස්සන වැඩි කරොත්ද ලස්සන කියලා. ඊට පස්සේ මේ දෙවෙනියට තියෙන එක මම ටිකක් වැඩි කරගන්නවා. ඉතින් මේකෙන් සාමාන්‍යයෙන් අර පේන ඉතින් අර සාමාන්‍යයෙන් ඔයාලට තේරෙනවා ඇති මම මේක අඩු වැඩි කරද්දි මොකද වෙන්නේ කියලා. ඉතින් ඒක ඔයාලා පොඩ්ඩක් බල මේ විදියට අඩු වැඩි කරගෙන බලන්න. ඔය විදියට තමයි මේක තියෙන්නේ. මේකත් මෙන්න මේ ගන්නට දාගන්න. ඉතින් ඊට පස්සේ ඔය තියෙනවා shadows white තියෙනවා shadows. ඉතින් මේ වෙනද highlight මේ shadow කියලා තියෙනවා. මේ shadow එකකින් වෙන්නේ සාමාන්‍යයෙන් ඔයාගේ තියෙන shadows වල එළිය අඩු වැඩි වෙන එක තමයි තියෙන්නේ. මම මේකත් වැඩි කරගන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා white කියලා white and black. ඉතින් white එකෙන් අපිට මේකේ white එක කියන්නේ සුදු පාට කාලය එක අඩු කරගන්න වැඩි කරගන්න පුළුවන්. ඒත් මේකේ black කියලා එකක් තියෙනවා. මේ black එකෙන් අපිට මේකේ කළු පාට වැඩි කරගන්න සහ අඩු කරගෙන ඉන්නේ කියලා තියෙනවා. ඉතින් මම කළු පාට ටිකක් මේ ගන්නට දාගන්නම්. මේක මේ ගන්න සෙට් නේ. හරි. පොඩ්ඩක් බලන්න. ඉතින් මේ පැත්තේ සයිඩ් ඉවරයි. ඉතින් පෙන්නන්නම් දැන් මෙහෙම තිබ්බ ෆොටෝ එක මම මෙන්න මෙහෙම තමයි කලින් තිබ්බේ. ඉතින් මේක මෙන්න මේ විදිහට එඩිට් කරගත්තා. මෙන්න මේ ලයිට් වලට තියෙන සෙටින්ග්ස් වලින්. ඉතින් මෙන්න මේ වගේ මැද ටච් කරගෙන ඉඳපුවම කලින් තිබ්බ විදිහට ෆොටෝ එක එනවා. ඊට පස්සේ ඔප්ෂන් එකක් ඉතින් බලන්න පුළුවන්. මෙන්න මෙතන කලර්ස් කියලා. පේනවද ඉතින් මේ කලර්ස් කියලා තියෙන්නේ. ඒකට යන්න. ඉතින් ඔයාලට මෙන්න මේ ටැබ් එකට આવොත් එහෙම ඔයාලට කරගන්න තියෙන්නේ මෙන්න මේ ෆොටෝ එකට තියෙන කලර්ස් චේන්ජ් කරගන්න පුළුවන් අමුතුම ලස්සනට. දැන් මම මේක එහෙම කරද්දී ඔයාලට පේනවා ඇති මේකේ තියෙන මේ කලර්ස් වෙනස් වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති ඒක ඉතින් මේකත් ඔයාලා ඔයාගේ ෆොටෝ එක කරනවා බල හදාගන්න. ඉතින් මට ඒක කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඔයාලා මේක එහෙම කර බලන්න අනිවාර්යෙන් ඔයාලට ඒ කියන්නේ ෆොටෝ එකට ලස්සන තැනක් වෙනවනේ. ඉතින් අන්න ඒක ඉතින් ඔයාලා බල ඉඩිට් කරන්න. ඉතින් ඔයාලට මේක සෙට් නැත්තම් ඒ කියන්නේ මෙතන ඉඩිට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේක වෙනම කලර්ස් එඩිට් කරගන්න පුළුවන්. මම මේකත් කියලා දෙන්න. මේක මම හදාගන්න වැඩක් නැහැ මට මේවා. ඉතින් ඊට පස්සේ ඔයාලට වෙනද මෙන්න තුන මික්ස් කියලා එකක් තියෙන මෙන්න මේ උඩ රවුමක් වගේ එකක්. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ මෙතන හැම කලර් එකක්ම වගේ තියෙනවා. ඉතින් කියන්නේ ඔයාලට ෆොටෝ එකට අවශ්‍ය මෙන්න තුන මික්ස් කියලා තියෙන මෙන්න මේක. ඒකට ගියාට පස්සේ ඔයාගේ ෆොටෝ එකට ඒ කියන්නේ ඔයාගේ ෆොටෝ එකේ තියෙන කලර්ස් වෙනම එඩිට් කරගන්න පුළුවන්. ඉතින් දැන් මම දැන් රතු තියෙනවා එක පාට තියෙනවා. ඉතින් ඔයාලගේ ෆොටෝ එකේ තියෙන පාටවල් මෙතනින් බල ඔයාලට හදා ගන්න පුළුවන්. ඉතින් මෙතන මේ පාට තියෙනවා. ඉතින් පේනවා ඉතින් ඔයා කියන්නේ මට එක කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ඔයාගේ ෆොටෝ එක මගේ ෆොටෝ එක වෙනස්, ඔයාගේ ෆොටෝ එක වෙනස්නේ. ඉතින් ඒකින්ද ඔයාගේ ෆොටෝ එකට එහෙම කර බලන්න මේකේ මොන විදියටද මේකේ ලස්සන එන්නේ කියලා.
ඔයාගේ ෆොටෝ එකේ කලර්ස් කොයි ගන්න දැම්මොත් කියලා මේ කර කර බලන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලට ඕන මේ වගේ zoom කර කරත් බලන්න පුළුවන්. දැන් මම මෙතන කහ පාටට දාගෙන මේක අරගෙන එතකොට කරනවා. එතකොට ඔයාලට පේනවා තියෙන කොඩියේ කහ පාට තියෙන එක පොඩ වෙනස් වෙනවා. කියන්නේ පාට චේන්ජ් වෙනවා. ඉතින් ඒක විදිහට ඔයාලට හදාන්න පුළුවන්. දැන් මම රතු පාට හදන්න. පේනවනේ. දැන් පේනවා රතු පාට වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ පාට තමයි වෙනස් වෙන්නේ. දැන් මේ තැඹිලි පාටකට ගියොත් එimhe තැඹිලි පාටත් අපිට මෙතනින් වෙනස් කරගන්න පුළුවන් අපිට ඕන විදිහට. ඊට පස්සේ ඉතින් ඔයාලට ඒ කලර්ස් වලින් ඕනම කලර් එකක් ඉතින් මේ විදිහට ඔයාලට හදා බලන්න පුළුවන්. ඉතින් මෙතන කලර්ස් ගොඩක් තියෙනවා. ඉතින් මම කොළ පාටින් හදන්න දෙයක් නැහැ. ඉතින් මෙතන නිල් පාටක තියෙන මේකට ගිහලා නම් ඔයාලට ගොඩක් දේවල් කරගන්න පුළුවන්. මොකද ඔයාගේ අහසේ අමුතුම ලස්සනක් ගන්න පුළුවන් මෙන්න මේ නිල් පාටයෙන්. ඉතින් පේනවා දැන් නිල් පාටත් එක්ක අහස වෙනස් වෙනවා. ඉතින් පේනවා ඉතින් අර කොහොමද කියලා පේද්දි පේනවනේ අර සාමාන්‍යයෙන් අර නිල් පාට වැඩි වෙනවා අහසේ වගේ කලර්ස් අඩු වෙනවා වැඩි වෙනවා වගේ කරගන්න පුළුවන්. ඉතින් පේනවා ඉතින් ඔය කලර්ස් ඉතින් ඔයාලා ඒක බලලා හදාගන්න. කියන්නේ වැඩිම කරන්න නැති බා චාටර්. ඒ කියන්නේ ඒක ඔයාලා බලවල තමයි කරන්න ඕනේ. ඉතින් ඒක මට කියලා දෙන්න දෙන්නේ නැහැ. මම කලින් කිව්වා වගේ. ඉතින් මේ වගේ කලර්ස් බල ඔයාලා හදා ගන්න ඕනේ. දැන් මම පේන ඉතින් මම හදලා තියෙන්නේ දැන් භාගයක් විතර. දැන් මේක කලර්ස් හදාන්න තමයි තියෙන්නේ. දැන් කලර්ස් ටික මට ඕන විදිහට කරලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ෆොටෝ එක තිබ්බේ. ඉතින් දැන් පේනවා ඉතින් කොච්චර කියන්නේ ෆොටෝ එකට මුතු ලස්සනක් වෙලා තියෙනවද කියලා. ඊට පස්සේ මම මෙතන යනවා මේ effects වලට. effects වලට ගියාට පස්සේ වලට options 3ක් තියෙනවා. ඉතින් මෙන්න මේ options වලනොත් ඔයාලට එක කියන්නේ ෆොටෝ එකට අවශ්‍ය කරන ලස්සන කියන්නේ ඒ වගේ දේවල් මේකෙන් ඔයාලට කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන මේකෙන් ඔයාලට අර ෆොටෝ එක අර පේනවනේ මට කියන්නේ අර ෆොටෝ එකේ තද ගතිය තියෙනවනේ. කියන්නේ දාර ඒ කියන්නේ දැන් පේන තියොත් තයිති කොටු වගේ කියන්නේ ගඩොල් වල ඉන්නේ. ඒ ගඩොල් කැට්ටියෙම උලුප්පල වලට ගන්න පුළුවන් ෆොටෝ එකේ තියෙන දාර එහෙම. දැන් මේක අඩු කරොත් එහෙම ඒක එහෙම නැහැ. ඉතින් ඒ වගේ හදා ගන්න පුළුවන්. ඉතින් මෙතුන් මේකෙන් ඔය පේන ගොඩාක් ලස්සනට හදා ගන්න පුළුවන් සාමාන්‍ය ගන්නට. දැන් මේක කරොත් එහෙම කලර්ස් අඩු වෙනවා. හරි ඒක කර බලන්න. ඊට පස්සේ මෙන්න මේකට ගියට පස්සේ අර මේක කැට් කරගත්ත ඒකට බෑග්ග්‍රවුන්ඩ් එක වටේට කළු වෙලා එතකොට එහා පැත්තට සුදු පාටින් බලන්න පුළුවන්. එතකොට මේකෙන් දැම්මොත් එහෙම කෙලින්ම වල චෛත්‍යයටම මේක වෙනවා. දැන් ඔයාලට වෙන්නේ මේකිනුත් අර මේක අපිට හදා ගන්න පුළුවන්. ටික ඔප්ෂන්ස් ගොඩාක් පල්ලෙට ගියොත් තියෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඒකේ විදිහට බලලා හදා ගන්න. ඊට පස්සේ මෙන්න මේ පැත්තට ගියොත් එහෙම ඔයාලට ඒත් කොටත් ඉතින් ඔයාලගේ ෆොටෝ එක එඩිට් කරගන්න පුළුවන්. ඉතින් මට ඕන විදිහට ෆොටෝ එක එඩිට් වෙලා තියෙන්නේ. තව නම් මට එඩිට් කරගන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔයාලට බේසික් නම් මේ දේවල් ටික පාවිච්චි කරලා තමයි ෆොටෝ එක එඩිට් කරන්න තියෙන්නේ. ඉතින් සේව් කරන්න තියෙන අතන ඩොට් එක ක්ලික් කරලා සේව් කියන ෆොටෝ සේව් කියන එකට ගිහිල්ලා ඉතින් ගලක් ගියට පස්සේ මෙන්න මේ මැසේජ් එකක් එනවා ඕකේ කරන්න. ඊට පස්සේ බලමු කොහොමද ඒක වෝටර්මාර්ක් එකක් කරගන්නේ කියලා. ඉතින් මම ඒක පික්සාර්ට් එකක් ඕපන් කරගන්නවා. ඉතින් ඒකට ඔයාලා කලින් වෝටර්මාර්ක් එක හදාගෙන ඉන්න ඕනේ. ඉතින් පික්සාර්ට් එකේ මම කලින් වෝටර්මාර්ක් හැදුවේ. ඉතින් මේ වෝටර්මාර්ක් එක හදන ඉතින් වීඩියෝ එකක් මම ඔයාලට ඉස්සරහට ගේන්න බලාපොරොත්තුවක් තියෙනවා. අපි ඉස්සරහට ගේන්න. ඊට පස්සේ ඔයාලා ප්ලස් ලබන ක්ලික් කරලා ෆොටෝ එක එඩිට් කර ෆොටෝ එක ගන්න මෙතෙන්ට. ඉතින් අරගෙන මිනිත් ටිකක් මෙහාට ගියට පස්සේ මෙතන ඇඩ් ෆොටෝ කියලා අයිකන් එකක් තියෙනවා. ඒකට යන්න. ගියාට පස්සේ ඔයාගේ තියෙන වෝටර්මාර්ක් එකක් ඔයාලට පුළුවන් මෙන්න මෙතෙන්ට ඇඩ් කරගන්න කිසිම කේස් එකක් නැතුව. ඉතින් මම දැන් එකක් ඇඩ් කරගන්නම්. පික්සාර්ට් එකේම නේද ඉන්න පික්සාර්ට් එකේම තමයි ඇත්තේ. ඉතින් ආවට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් සිලෙක්ට් කරගන්න. එකක් සිලෙක්ට් කරලා මේ ඇඩ් කියන බටන් එකට දෙන්න තියෙන්නේ. එතකොට ඉතින් පේන්නේ නැති ඔයාගේ ඒක මෙතෙන් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඇඩ් කරගෙන මෙන්න මෙතන හරි ලකුණ ක්ලික් කරලා ඕන විදිහට බලලා තියලා මෙන්න මෙතන උඩ හරි ලකුණක් තියෙන්නේ. ඉතින් එන්නේ හරි ලකුණ එකවර ක්ලික් කරන්න ඕනේ. ඉතින් ක්ලික් කරලා මෙන්න මෙතන ඩවුන්ලෝඩ් අයිකන් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම පෙන්නන්නම් දැන් මම මේකෙන් එඩිට් කරගත්තු ෆොටෝස් කීපයක් තමයි දැන් මේ ඔයාලට පේන්නේ. මම මේකෙන් එඩිට් කරගත්ත ෆොටෝස් කීපයක්. ඉතින් දෙයක් කියන්න ඕනේ. ඉතින් ඔයා සාමාන්‍යයෙන් TikTok එකේ YouTube එකේ වගේ වීඩියෝ එකක් බලලා ෆොටෝ එකක් එඩිට් කරනවා නම් ඉතින් ඔයා ඒ ෆොටෝ එක එඩිට් කරද්දී ඔයා හිතනවා දැන් මේ බලද්දී මේ ෆොටෝ එක මට හොඳයි මගේ මේ එඩිට් කරගන්න මේ එඩිට් එක හොඳයි මට කියලා. එයා දාන සෙටින්ග්ස් ටික ඔයාම
ගැන ඒ සෙටිංස් ටිකම ඔයාම ඔයාගේ ෆොටෝ එකට දානවා. ඒ කියන්නේ එයා එක්ස්පෝෂර් එක 80ට දැම්මත් ඔයත් එක්ස්පෝෂර් එක 80ට දානවා. ඉතින් ආන් එහෙම ඔයාගේ සෙටින්ස් ටික පිළිවෙලට හදන් ගියාට එයාගේ තරම් ක්වොලිටි එකට ඔයාගේ ෆොටෝ එක කොයි මොහොතකවත් ඉන්නේ නැහැ. මොකද කියනවනම් එයාගේ තියෙන වෙනම බෑග්ග්‍රවුන්ඩ් එකක් ඔයාගේ තියෙන වෙනම බෑග්ග්‍රවුන්ඩ් එකක්. ඒත් එක්කම ওই ෆොටෝස් දෙකකට දෙකක් වෙනස්නේ. ඉතින් එකට එකක් සමාන නැහැ. ඉතින් එයාගේ තියෙන වෙනම කලර්ස් ඔයාගේ තියෙන තවත් කලර්ස් ඉතින් ඒ වගේ එකකින් හින්දා එහෙම මම හිතන්නේ හරියයි කියලා. ඉතින් ඒක හින්දා ඒ වගේ ෆොටෝ එකක් ඔයාලට එඩිට් කරගන්න ඕන නම් ඒ වීඩියෝ එක බලලා ඒ වීඩියෝ එකට ගැලපෙන විදිහට ඔයා ඒ කියන්නේ ඒ දේවල් ඔයා ගැලපෙන විදිහට ඔයාගේ එකට ඇඩ් කරන්න. ඒ කියන්නේ එයා එක්ස්පෝෂර් 80ට දානවා. ඉතින් ඔයා එක්ස්පෝෂර් එක වැඩි කර බලන්න ඒ ක්වොලිටි එකෙන් මගේ ෆොටෝ එකට මේ කොයි ප්‍රමාණයකට දැම්මුද කියලා. ඉතින් එහෙම බල ඔයා ෆොටෝ එක එඩිට් කරගන්න. ඉතින් අද වීඩියෝෙන් අරන් ආවේ කොහොමද Lightroom එකෙන් බේසික් ෆොටෝ එක එඩිට් කරගන්න කියලා. ඉතින් මම හිතනවා අද ගෙන වීඩියෝ එකට වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් තව කෙනෙක්ට වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් දැන්ම වීඩියෝ තව කෙනෙක්ට බලන වීඩියෝ එක ෂෙයා කරන්න. ඒත් එක්කම වීඩියෝ හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒ වගේම කියන්න ඕන ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් අද නම් අපි පළවෙනි වතාවට වීඩියෝ එකක් බලන්නේ. දැම්ම පල්ලෙහා තියෙන subscribe button එක press කරලා අපේ channel එකට subscribe වෙන්න කියලා ඉල්ලනවා. ඒත් එක්ක මේ වීඩියෝ එක ගැන කියන්න තියෙන හැම දෙයක්ම ඔයාගේ අදහස් පල්ලෙහා comment section එකේ comment කරන්න කියලා ඉල්ලන ගමන් අදට වීඩියෝ එක ඉවර කරන්න. හැමෝටම ජය වේවා.